සාමාන්‍යයෙන් මිනිස්සු අසනීප වුණාම ඒ ගැන පැමිණිලි කරනවනේ. කොතරද රිදෙන්නේ මේ මොකද්ද අමාරුව කියලා හරියටම කියන්න පුළුවන්. ඒත් සුනකේකට අසනීප වුණාම සත්තුන්ට හැම කියන්න බෑනේ. අන්න ඒකයි. ඔවුන්ගේ අර ස්වාභාවික සහජ බුද්ධිය ක්‍රියාත්මක වෙලා ඒ වේදනාව සංගවා ගන්නයි බලන්නේ. මොකද කැලෑවේදී දුර්වලකමක් පෙන්නුවොත් වෙනත් විලෝපිකයෙකුට ගුදුරු වෙන්න පුරුවන්. ඔව්. ඉතින් අද අපේ මේ මේසේ මත තියෙන මේ පශු වෛද්‍ය පර්යේෂණ වාර්තා ඒ වගේම වෛද්‍ය සටහන් දිහා බැලුවාම මේ නිහඬ sannivedana පරතරය කොයිතරම් භයානකද කියලා අපිට හොඳටම තේරෙනවා. අද අපේ මේ ගැඹුරු සාකච්ඡාවේ අරමුණ වෙන්නේ මේ මූලාශ්‍රවල තියෙන දේවල් පදනම් කරගෙන සුනකීන්ට බහුලව හැදෙන මාරාන්තික රෝග පහක් ගැන පුළුල් ගවේෂණයක් කරන එක. ඒ කියන්නේ මේ රෝග මොනවද කියන එකට වඩා ඒවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? හරියටම හරි. ඇයි ඒවා මේ තරම් භයානක සහ ඒවා වළක්වා ගන්නේ කොහොමද කියන යාන්ත්‍රණයන් අපි අද විකේතනය කරනවා. ඒක ඊටමත් වැදගත් ප්‍රවේශයක්. මොකද බල්ලෝ වේදනාව හංගන නිසා බාහිරින් රෝග ලක්ෂණයක් පේනවා කියන්නේ දැනටමත් ගොඩක් දුර දිග ගෙහින්නේද? අනිවාර්යෙන්ම රෝගයේ ශාරීරිය ඇතුලේ සෑහෙන දුරකට ව්‍යාප්ත වෙලා කියන එකයි. හැබැයි මේ මූලාශ්‍ර හරහා කතා කරද්දී අපි පැහැදිලි කරගත යුතු වැදගත්ම කාරණයක් තියෙනවා. අපි මේ කරන්නේ තොරතුරු විශ්ලේෂණයක් විතරයි. නිවසේ ඉඳන් අත්බැහැත් කරන්න මේක පාවිච්චි කරන්න එපා. කෙනෙකුගේ සුරතලෙකුට ලක්ෂණයක් තියෙනවා නම් වහාම පශු වෛද්‍යවරියෙක් ළඟට යන්න ඕනේ. පැහැදිලිවම. මොකද මේ කතා කරන රෝග බොහොමයකදී ජීවිතයත් මරණයත් අතර තීරණය වෙන්නේ පැය කිහිපයක් ඇතුළත. ඒ කාලය ගැන සාධකය කොයිතරම් වැදගත්ද කියන එක අපේ සටහන් වල තියෙන පළවෙනි රෝගය. ඒ කියන්නේ අර කුඩා පැටවුන්ට හැදෙන පාර්වෝ වෛරසය ගැන බලද්දි තේරෙනවා. පාවෝ කියන්නේ කුඩා පැටවුන්ට හැදෙන භයානකම එක. ඔව් විශේෂයෙන්ම මාස 6කට අඩු පැටවුන්ට. මේ වෛරසයේ ක්‍රියාකාරීත්වය ගැන මූලාශ්‍රවල තියෙන දත්තය ඇත්තටම බියකරුයි. නිකම්ම වමනය, ලේසයිත පාචනය හැදෙනවා කියන සාමාන්‍ය කාරණෙන් එහාට ගිහින් බැලුවම මේක හරියට සිරුර ඇතුලේ කර්මාන්ත ශාලාවක් බලහත්කාරයෙන් අල්ල ගන්නවා වගේ වැඩක් නේද කරන්නේ. ඒක කදිම උපමාවක්. පාර්වෝ වෛරසය වැඩ කරන විදිහ තේරුම් ගත්තාම මේකේ භයානකකම පේනවා. ඒක ශරීරයට ඇතුළු වුණාම කෙලින්ම ඉලක්ක කරන්නේ ඊටාම වේගයෙන් බෙදෙන සෛල. ඒ කියන්නේ බඩවැල් වල තියෙන සෛලද? ඔව්. කුඩා පැටවෙකුට ශරීරයේ වේගයෙන්ම සෛල බෙදෙන්නේ අන්ත්‍ර. ඒ කියන්නේ බඩවැල් වල අභ්‍යන්තර බිත්තිය. පැටව කන ආහාර උරාගන්නේ එතනින්. වෛරසය කරන්නේ මේ බඩවැල් වල අභ්‍යන්තර ආවරණය සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. හරියටම හරි. සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. ඒ කියන්නේ රෝග ලක්ෂණයක් විදිහට පේන මේ ලේ සහිත පාචනය නිකම්ම බඩේලිය යාමක් නෙවෙයි. ඇත්තටම බඩවැල් ඇතුළතින් දිය වෙලා රුධිරය පිටවීමක් නේද මේ වෙන්නේ? ඔව්. ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. පැටව කෑම කෑවත් ඒක ශරීරයට උරා ගන්න කිසිම ක්‍රමයක ඉතුරු වෙන්නේ නැහැ. ඒකනේ දවස් දෙක තුනකින් පැටව මැරෙන්නේ. අන්න ඒකයි. ඊටාම ඉක්මනින් විජලනය වෙලා ශක්තිය නැති වෙලා යනවා. අනිත් එක තමයි බඩවැල් වල තියෙන බැක්ටීරියා කෙලිම රුධිරයට එකතු වෙනවා. මුළු ශරීරෙම ආසාදනය වෙනවා එතකොට. හරිම භයානකයි. ඔව්. ඒ නිසා පාර්වෝ හැදුණු පැටවෙකුට නහර හරහා අසේලයින් සහ ඖෂධ ලබා දීම අතිශයින්ම තීරණාත්මක වෙන්නේ. හැබැයි ඊළඟට අපේ වාර්තාවල තියෙන ඩිස්ටෙම්පර් රෝගය දිහා බැලුවම ඒක පාරෝ වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. සම්පූර්ණයෙන්ම වෙනස් උපාය මාර්ගයක්. ඔව්. පාරෝ කියන්නේ ආහාර ජීර්ණ පද්ධතියට ගහන බෝම්බයක් වගේනේ. ඩිස්ටෙම්පර් ඊට වඩා සූක්ෂමයි. මට තියෙන ප්‍රශ්නේ තමයි මේක පටන් ගන්නේ නාසය ගැලීම, ඇස් වලින් කඳුළු ගැලීම, කැස්ස වගේ නිකම් සාමාන්‍ය සම්ප්‍රතිශ්‍යාවක් වගේ. ඔව් මූලික ලක්ෂණ එහෙම තමයි පේන්නේ. ඒත් අවසානයේදී මේක මොළයට බලපානවා. කොහොමද මේ හෙම්බිරිස්සාවක් වගේ තත්වයක ඉඳන් ස්නායු පද්ධති විනාශ කරන තැනකට මාරු වෙන්නේ? ඩිස්ටෙම්පර් වෛරසයේ භයානකම ලක්ෂණයත් ඒකම තමයි. මේක අදියර දෙකකින් තමයි යන්නේ. පළමු අදියරේදී වෛරසිය ශ්වසන පද්ධතියට පහර දෙනවා. ඒ කියන්නේ අර කැස්ස උණ එන්නේ ඒ වෙලාවට. ඔව් සාමාන්‍ය කෙනෙක් හිතන්නේ සතාට පොඩි හෙම්බිලිස්සාවක් දවසකින් දෙකකින් හරියාවි කියලා. සමහර වෙලාවට දින කීපයකින් ඒ ලක්ෂණ අඩු වෙලා සතා ටිකම් සනීප වුණා වගේ පේන්නත් පුළුවන්. අන්න එතනයි රැවටීම තියෙන්නේ. අර කුණාටුවට පෙර නිහඬියාව වගේ නේද? හරියටම කිව්වා. ඒ නිහඬියාව ASCII වෛරසය කරන්නේ රුධිරය හරහා ගමන් කරලා මොළයට යන එකද? ඔව් රුධිරය මොළ බාධකය කියන්නේ මේ blood brain barrier එක බිඳගෙන ස්නායු පද්ධතියට ඇතුළු වෙනවා. දෙවන අදියර පටන් ගන්න අන්න එතනින්. ඒ කියන්නේ ස්නායු පද්ධතියට හානි වුණාම තමයි අර මාංශ පේශි ගැහෙන්න ගන්නෙ.
අර ට්විචින් එනම අපස්මාරය වගේ ෆිට්ස් හැදෙනවා. අවසානයේදී සම්පූර්ණයෙන්ම අංශභාග තත්යකටපත් වෙනවා. අපුයි මේ මොළයට වෙන හානිය ආපහු හදන්න බැරිද? බොහෝ දුරට ආපසු හැරවිය නොහැකි තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. මේ වෛරස් දෙකම වැඩ කරන විදිහ ඇහුවාම ඇඟ කිලිපොළෝ යනවා. ඇතුළතින් සිරුර විනාශ කරන යන්ත්‍ර දෙකක්. හැබැයි මේ මූලාශ්‍රවල තියෙන වැදගත්ම විද්‍යාත්මක කාරණේ තමයි මේ තරම් සංකීර්ණ රෝග දෙකටම තියෙන විසඳුම හරිම සරලයි කියන එක. එන්නත් කිරීම නේද? ඕ නිසි කාලසටහනට දෙන එන්නත්. වෛරසයක් ඇඟට ආවාම සටන් කරනවට වඩා එන්නතක් කරහා ප්‍රතිශක්තිකරණ පද්ධතියට මේ සතුරාව කලින්ම අඳුන්වලා දීන අර මොක් ෆයිට් එකක් පුහුණු කරනවා වගේ. අන්න ඒක තමයි මෙතන තියෙන වැදගත්ම පණිවිඩය. එන්නතකින් කරන්නේ රෝගය හැදෙන්න කලින්ම මේ වෛරස් වල දුර්වල කළ කොටස් ශරීරයට හඳුන්වා දීලා ප්‍රතිදේශ හදාගන්න උගන්වන එකයි. එතකොට සැබෑ වෛරසය ආවාම ශරීරය ලෑස්ති. පැහැදිලිවම පාවෝ හෝ ඩිස්ටම්ප හැදුනට පස්සේ බෙහෙත් කරන්න ලොකු මුදලක් යනවා. ඒ වගේම ජීවිතය ගැන සහතිකයක් නැහැ. නමුත් එන්නතකින් මේ අවධානය 99%කින්ම අඩු කරන්න පුළුවන්. හොඳයි. අපි මේ දක්වා කතා කළේ සුනකයාගේ සිරුර විනාශ කරන වෛරස් ගැන. හැබැයි මීළඟට අපේ මූලාශ්‍රය යොමු වෙන්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් මානයකට. වෙනස්ම තත්යකට. ඔව්. සාමාන්‍යයෙන් වෛරසයක් උත්සාහ කරන්නේ සිරුර ඇතුලේ බෝ වෙන්න විතරයිනේ. නමුත් යම් වෛරසයකට පුළුවන් නම් දහරකයාගේ මොළය හැක් කරලා ඒ සතාවම ආයුධයක් විදිහට පාවිච්චි කරන්න. අන්න ඒක. හරියට විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ කියන සොම්බි වෛරසයක් වගේ. ඒ අතාර්ථය තමයි රේබීස්. එහෙම නැත්නම් ජලබීතිකා රෝගය. මේ ජලබීතිකා රෝගයේ යාන්ත්‍රණය ඇත්තටම විද්‍යාත්මකව අතිශයින්ම විශ්මිතයි. ඒ වගේම හරිම බියකරුයි. රේබීස් බෝ වෙන්නේ කෙලහරහා නේද? ඔව්. ආසාදිත සතෙකුගේ කේටය හරහා සපා කෑමකින් මේ වෛරසය ශරීරයට ඇතුළු වුණාම ඒ රුධිරය හරහා ගමන් කරන්නේ නැහැ. එහෙන් කොහමද යන්නේ? ඒ ගමන් කරන්නේ කිලිඹ ස්නායු දිගේ. අන්නේ නිසයි කටගන්නා ස්ථානයේ ඉඳන් මොළයට තියෙන දුර අණුව මේ රෝග ලක්ෂණ මතුවෙන ගත වෙන කාලය වෙනස් වෙන්නේ. ඒකයි කකුල හැපුවාමයි මුහුණට කිට්ටුවෙන් හැපුවාමයි වෙනස් වෙන්නේ. අපේ වාර්තාවල තියෙන විදිහට මේ රේබීස් හැදුනම පේන ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. කටින් පෙන දැමීම සහ අධික ලෙස ආක්‍රමණශීලී වීම. ඔව්. ගොඩක් අය හිතන්නේ වෛරසය නිසා කෙල නිෂ්පාදනය වැඩි වෙලා පෙන දානවා කියලා. නමුත් ඇත්ත හේතුව ඒක නෙවෙයි නේද? වෛරසය උගුරේ මාංශ පේශි අඩපණ කරනවා. ඒ නිසා සටාට තමන්ගේ කෙල ටිකවත් ගිල ගන්න බැරි වෙනවා. හරියටම හරි. යේ එකතු වෙන කෙල තමයි පෙන විදිහට එළිය කෙන්නේ. වෛරසයට අවශ්‍යයි තමන්ගේ ව්‍යාප්තිය කරගන්න. වෛරසය තියෙන්නේ සතාගේ කේටය ඇතුළේනේ. ඉතින් ගිලින්න බැරි වුණාම කටේ පිරෙනවා. ඔව්. ඊට පස්සේ වෛරසය මුලයට ගිහින් හැංගීම් පාලනය කරන ප්‍රදේශවලට විශේෂයෙන්ම මේ ඇමිග්ඩලා වගේ කොටස් වලට පහර දෙනවා. ඒකෙන් සතාගේ බිය නැති වෙලා අධික ලෙස ආක්‍රමණශීලී වෙනවා. පැහැදිලිවම ගිලින්න බැරි තරමට කේටේ පිරিলা තියෙන කටකින් ආක්‍රමණශීලී වෙලා වෙනත් කෙනෙකුව සපා කන්න සතාව මෙහෙවන්නේ වෛරසය විසින්මයි. ඒක ඇත්තටම ස්වභාව ධර්මයේ තියෙන භයානකම උපාය මාර්ගයක්. මේ යාන්ත්‍රණේ තීරුම් ගත්තාම ඇඟ හිරිවැටෙනවා. ඔව්. සතාගේ මොළය සම්පූර්ණයෙන්ම වෛරසය පාලනයට අරගෙන. මෙතනදී මතු කළ යුතු අනෙක් වැදගත්ම කාරණේ තමයි මේ රේබිස් එන්නත ලෝකේම දැඩි නීතියක්. ඒ කියන්නේ වර්ල්ඩ් ලෝ එකක් වෙලා තියෙන එක. පාරුවෝ හෝ ඩිස්ටෙම්පර් එන්නත දෙනවද නැද්ද කියන එක අයිතිකරුවාගේ තීරණයක් වනාට. රේබීස් එහෙම නෑ. ඒක අනිවාර්යයි. මේක අනිවාර්ය කනිවා තියෙන්නේ මේක සූනොටික්. ඒ කියන්නේ සතුන්ගෙන් මිනිසුන්ට බෝ වෙන රෝගයක් නිසා විතරක්මද? සූනොටික් වීම පමණක්ම නෙවෙයි මෙතන තියෙන බරපතලකම. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේක දැඩිව නිරීක්ෂණය කරන එක ප්‍රධාන හේතුවක් නිසායි. ඒ තමයි මේ වෛරසය මොළයට ගිහින් රෝග ලක්ෂණ පහළ වුණාට පස්සේ එය 100%ක්ම මාරාන්තිකයි. මිනිස්සෙකුට උනත් සතෙකුට උනත් මිනිස්සෙකුට උනත් රෝග ලක්ෂණ ආවට පස්සේ කිසිම බෙහෙතකින් සුව කරන්න බෑ. ඒ නිසායි අපේ සුරතලාට රේබීස් එන්නත ලබා දෙනවා කියන්නේ හුදෙක් ඒ සතාව ආරක්ෂා කරනවට වඩා අපේ පවුලට සහ මුළු සමාජයටම ආරක්ෂිත පවුරක් හදනවා වගේ වැඩක් වෙන්නේ. අනිවාර්යෙන්ම ඒක සමස්ත සමාජයේන මහජන සෞඛ්‍ය සුරක්ෂිත කිරීමේ දැඩි අවශ්‍යතාවයක්. ඒ කියන්නේ ජලභීතික එන්නතක් දෙන එක අපි සමාජයටම කරන යුතුයකමක්. දැන් අපි මේ අභ්‍යන්තර වෛරස් කියන්නේ ඇතුළතින් සිරුර ආක්‍රමණය කරන වෛරස් ගැන කතාවෙන් පොඩ්ඩක් මිදිලා බාහිරින් පැමිණෙන පියවි ඇසට යන්තම් පෙනෙන ක්ෂුද්‍ර ආක්‍රමණිකයින් ගැන කතා කරමු. මයිටාවන් සහ කිනිතුලන් ගැන නේද? අපේ මූලාශ්‍රවල ඊළඟට අවධානය යොමු කරන්නේ ඊ ගැන.
මේක හරියට මහා පරිමාණ යුද්ධයක ඉඳන් රහසිගත ගැරිල්ලා ප්‍රහාරයකට මාරු වුණා වගේ වැඩක්. පැහැදිලිවම මේ බාහිර පරපෝෂිතයින් ප්‍රමාණයෙන් කුඩා වුණාට ඔවුන් ඇති කරන හානිය මාරාන්තික වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මයිටාවන් සහ කිනිතුල්ලන් ක්‍රියාත්මක වෙන ආකාරය එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස්. මයිටාවන් නිසා හැදෙන මෙන්ජ් රෝගය ගැන මුලින්ම බලමු. ගොඩක් දෙනෙක් හිතන්නේ බල්ලන්ට දාන සාමාන්‍ය ෂැම්පූ එකකින් නාවලා මේක හොඳ කරන්න පුරුවන් කියලා. ඒක ලොකු වැරදි මතයක්. මූලාශ්‍රවල පැහැදිලිවම කියනවා මේකට විශේෂිත සමය ප්‍රතිකාර අවශ්‍යයි කියලා. එයි මේ සාමාන්‍ය පිරිසිදු කිරීමකින් මෙන්ජ් රෝගේ සුව කරන්න බැරි. මයිටාවන් හැංගිලා ඉන්නේ කොහෙද? මෙන්ජ් රෝගය ඇති කරන මයිටාවන් ජීවත් වෙන්නේ සම මතු පිට නෙවෙයි. ඔවුන් සම හාරගෙන ඇතුළට ගිහින් රෝම කූප ඇතුලේ තමයි බෝ වෙන්නේ. ඒ කියන්නේ ෂැම්පු දැම්මට වැඩක් නැහැ. නෑ. සාමාන්‍ය ෂැම්පු එකකින් සම මතු පිට විතරක් පිරිසිදු වුණාට මේ රෝම කූප ඇතුලේ ඉන්න මයිටාවන් විනාශ වෙන්නේ නෑ. අනික සතාට අධික ලෙස කැසීමක් එනවා නේද? ඒක තමයි අනිත් භයානක කාරණය. මේ මයිටාවන් සම ඇතුලේ කරන ක්‍රියාකාරකම් නිසා සුනකයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධි ප්‍රතික්‍රියාවක් දක්වනවා. ඒකෙන් තමයි අර අධික ලෙස කැසීම, සම රතු වීම සහ රෝම හැලියාම සිද්ධ වෙන්නේ. සතා නොනවත්වා කසනකොට සම තුවාල වෙලා වෙනත් බැක්ටීරියා ආසාදනය ඇති වෙනවා නේද? අන්න ඒකයි. ඒ නිසායි මේකට පශු වෛද්‍යවරයෙකු නියම කරන සම ඇතුළටම කාව දෙන විශේෂ ඖෂධීය සේදුම්කාරක සහ ඇතැම් විට එන්නත් පවා අවශ්‍ය වෙන්නේ. ඒක ඊටා වැදගත් කාරණයක්. සම මතු පිටින් පේන ප්‍රශ්නයට වඩා ලොකු දෙයක් ඇතුලේ සිද්ධ වෙනවා. හැබැයි ඊළඟට අපේ සටහන් වල තියෙන ටික් ෆීවර් එහෙමත් නැත්නම් එර්ලිචියෝසිස් රෝගය දිහා බලුවම ඒ කියන්නේ කිනිතුල්ලන්ගෙන් හැදෙන රෝගය. කිනිතුල්ලන් කරන්නේ ඊට වඩා ගොඩක් දරුණු දෙයක්. මට මේක තේරුම් යන්නේ හරියට ට්‍රෝජන් අශ්වයාගේ කතාව වගේ. කිනිතුල්ලා කියන්නේ නිකම්ම ලේ උරා බොන සතෙක් විතරක් නෙවෙයි. ඌ Tamanගේ කේටය හරහා අතිශය භයානක බැක්ටීරියාවක් සුනකයාගේ රුධිරයට මුදා හරිනවා. වගේ තමයි. සාමාන්‍යයෙන් බැක්ටීරියාවක් ආවම සුදු රුධිරාණු ඒක විනාශ කරනවනේ. සාමාන්‍යයෙන් එහෙමයි. නමුත් මේ එර්ලිචියා බැක්ටීරියාව කරන්නේ Tamanව විනාශ කරන්න එන සුදු රුධිරාණු ඇතුළටම රිංගලා ඒක ඇතුලේ හැංගිලා මුළු ශරීරය පුරාම ගමන් කරන එකයි. ඒ කියන්නේ ආරක්ෂකීන් ඇතුලේම හැංගිලා සතුරන් ගමන් කරනවා. විශ්මිතයි. අපේ මූලාශ්‍රවල තියෙන විදිහට මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණ තමයි උණ, කැම අරුචිය සහ වඩාත්ම භයානක දේ ලේ කැටි ගැසීමේ බරපතල ප්‍රශ්න ඇතිවීම. එයි මේ බැක්ටීරියාව නිසා ලේ කැටි ගැසීමේ ක්‍රියාවලියට බලපෑමක් එන්නේ? බැක්ටීරියාව ශරීරය පුරා බෝ වෙද්දී සුනහගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ව්‍යාකූල වෙලා රුධිරයේ කැටි ගැසීමට උදව් කරන ප්ලේට්ලෙට්ස් එහෙමත් නැත්නම් රුධිර පට්ටිකා වේගයෙන් විනාශ කරන්න පටන් ගන්නවා. පට්ටිකා අඩු වුණාම ඇතුළතින් ලේ ගලන්න ගන්නව නේද? අනිවාර්යෙන්ම නාසයෙන් ලේ ගැලීම, සමයට ලේ පැල්ලම් ඇතිවීම වගේ ලක්ෂණ මතුවෙන්නේ ඒ නිසයි. මේ තත්ත්වය වහාම පාලනය කළේ නැත්නම් සුනකයාගේ අභ්‍යන්තර අවයව අක්‍රිය වෙලා මරණය පවා සිදුවෙන්න පුළුවන්. මේ ඔක්කොම අහගෙන ඉදි මට හිතෙන දේ තමයි මේ වගේ බැක්ටීරියාවක් ඇඟට ගියාට පස්සේ සටන් කරනවට වඩා කිනිතුල්ල ඇඟට එන්න එක නවතවන එක කොච්චර ලේසිද කියන එක. ඒකනේ අපි නිතරම කියන්නේ වැළැක්වීම වඩා හොඳයි කියලා. අර මූලාශ්‍රවල සඳහන් වෙන කිනිතුල්ලන් මර්ධනය කරන කරපටියක් දැමීම නැත්තම් සමට දමන බිඳු පාවිච්චි කිරීම හරහා අපි කරන්නේ මේ සතුරන්ට බලකොටුවට ඇතුළු වෙන්න බැරි වෙන්න භෞතික සහ රසායනික බාධකයක් හදන එක නේද? හරියටම. කිනිතුල්ලන් මර්ධනය කරනවා කියන්නේ හුදෙක් සතාට තියෙන කැසිල්ල නැති කරන එක නෙවෙයි, ඒක කෙලින්ම ජීවිතාරක්ෂක පියවරක්. වෛරස් වලට එන්නත් දෙනවා වගේ රැදගත්. ටික් ෆීවර් වගේ රෝග වළක්වන්න තියෙන එකම සහ සාර්ථකම ක්‍රමය තමයි නිවැරදි පරපෝෂිත මර්ධනය. මේ පුංචි පියවරෙන් මාරාන්තික රෝගයකින් සතාගේ ජීවිතය බේර ගන්න පුරුවා. ඇත්තටම අපේ මේ ගැඹුරු සාකච්ඡාව හරහා අද අපි හෙළිදරව් කරගත්ත කරුණු හරිම ප්‍රබලයි. අපි මුලින්ම කතා කළා කුඩා පෙටවුන්ගේ අන්ත්‍ර විනාශ කරන පාර්වෝ ගැන. ඒ වගේම මොළය විනාශ කරන ඩිස්ටෙම්පර් ගැනත් කතා කළා. ඊට පස්සේ අපි දැක්කා සතෙකුගේ මොළය හැක් කරලා සමාජයට මේ තර්ජනයක් ගේන ජල බීතිකාව හෙවත් රේබීස් ක්‍රියාත්මක වෙන හැටි. සහ අවසානයේදී අපි කතා කළේ මයිටාවන් නිසා එන මෑන්ජ් රෝගයයි කිනිතුල්ලන් ගෙන එන ටික් ෆීවර් රෝගයයි ගැන. ඒ සෑම රෝගයක්ම කොතරම් බරපතල වුණත් අපිට ඒවා පාලනය කරන්න පුළුවන් කියන එකයි මේ හැම මූලාශ්‍රයකින්ම කියවෙන්නේ. මේ තොරතුරු ගොනු කළාම පැහැදිලි වෙන එකම සත්‍ය තමයි ඒක. මේ සෑම මාරාන්තික රෝගයක්ම පාහේ නිවැරදි දැනුම සහ කුඩා පූර්වාරක්ෂණ පියවරක් කරහා වළක්වා ගන්න පුරුවා. රෝගයක් හැදුනට පස්සේ ප්‍රතිකාර හොයන දරන වෙහෙසට වඩා නිසි කලට එන්නත් ලබා දීම සහ පරපෝෂිත මර්ධනය කිරීම තමයි අතිශයින්ම ඵලදායී වෙන්නේ.
හරියටම මේ සාකච්ඡාව අවසන් කරන මොහොතේ මේ මූලාශ්‍ර සියල්ලේ නුකහගත්ත කරුණු එක්ක මම මෙන්න මේ ගැඹුරු අදහස ඉදිරි කරලා යන්න කැමතියි. අපි හිතන්නේ අපි සුරතලෙකුගේ අයිතිකරුවන් කියලා. නමුත් සතෙකුට තමන්ගේ වේදනාව කියාගන්න බැරි නම් තමන්ට එන්නතක් විදගන්න හෝ කිනිතුල්ලන් මර්ධනය කරන කරපටියක් දාගන්න උන්ට තනියම බැරි නම් අර පුංචි එන්නත් මාත්‍රාවක් මගහැරීමෙන් හෝ වෙලාවට කිනිතුල්ලන් පාලනය නොකිරීමෙන් ඒ සතාගේ සම්පූර්ණ ජීවිතේම ඛේදනීය විදිහට අවසන් වෙන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න පුරුවන් දෙයක්. එසේනම් අපි හුදෙක් අයිතිකරුවන් පමණක්ද නැතහොත් අපේ සුළු තීරණයකින් පවා ඔවුන්ගේ ජීවිතයත් මරණයත් තීරණය කළ හැකි සමස්ත ආයු කාලයේම ලියන අදෘශ්‍යමාන බාරකරුවන් බවට අප පත්වී සිටිනවද? මේ ගැන සිතා බලන්න. තවත් මෙවැනිම ගැඹුරු ගවේෂණයකින් නැවත හමු වෙමු.